Hi, මම ඩිලිෂියා සැලොන් කැනර් එකකින් කොස්මෙටික්ස් ගැන ඉන්ට්‍රස්ට් එකක් දක්වන ඔයාට ආස දෙයක් පෙන්වන්න තමයි මම අද ආවේ. ගොඩක් අය මගේ මේකප් ගැන ඉන්ට්‍රස්ටඩ් විස්තර අහනවා. ඒවා යූස් කරන අයට ප්‍රයෝජනවත් වෙන දෙයක් අරන් මම අද ආවේ. ඒ තමයි බ්ලෂර් කියන එකේ. මේක ගොඩක් විට මම හිතන්නේ කට්ටිය ගන්න හින්දා වෙන්නේ නැති හැමතිස්සෙම නෑ. මම ඔයගොල්ලන්ට මේක පෙන්නන්නම්. මේකේ ප්‍රයෝජනේ තියෙන්නේ මේකේ කලර්ස් තුනක් තියෙනවා. කලර්ස් තුන තියෙන නිසා විශේෂයෙන් සැලොන් එකකට ගොඩක් ප්‍රයෝජනවත්. මොකද අපි හැමතිස්සෙම රෝස් පාට විතරක් ගන්නෙ නැහැ. ඇඳුමට ගැලපෙන්න අපේ ස්කින් කලර් එකට ගැලපෙන්න තමයි අපි බ්ලෂර් යූස් කරන්නේ. ඒ වගේම ඒගොල්ලන්ගෙම වෙනම බ්‍රෂ් එකක් එනවා මේ වගේ බ්‍රෂ් එකක් එනවා. නමුත් මේකට වඩා සුදුසු වන්නේ මේ වගේ බ්‍රෂ් එකක්. එතකොට අපි හිතමු අපි මෙරුන් කලර් සාරි එකක් අඳන් ඉන්නවා නම් වඩා සුදුසුයි බ්‍රවුන් පාටට හුරු බ්ලෂ් එකක් යූස් කරනවා නම්. එතකොට අපිට ගැළපෙන විදිහට මේ තුන මික්ස් කරලා දෙකක් මික්ස් කරලා ඒ වගේත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් විට අපිට මේක වාසි. මොකද එක එක ගන්නවට වඩා වියදමත් අඩුයි. බ්ලෂ් එකේ ප්‍රයෝජනය කියනවා නම් ඒ වගේ මම ඒ කරන ගමන් පෙන්නන්න කියන ගමන් කොහොමද ගාන්නේ කියලා ගොඩක් විට මේක කරන්නේ ලස්සන්ට මේ රෝස පාටක් මෙතනින් ගානවා වගේම රෝස හෝ සුදුසු පාටක් ගානවා වගේම අපි කරන්නේ මේකෙන් අපේ මූණේ හැඩය මතු කරලා පෙන්නනවා. ගොඩක් අය හිතන්නේ මේක නිකන් ඔහේ පාට පේන්න විතරක් ගානවා කියලා. නමුත් එහෙම නෑ. ඒකෙන් අපේ මූණේ හැඩය මතු කරලා පෙන්වනවා. අපිට අතින් උනත් මේ වගේ පාට වැඩි නම් බ්ලෙන්ඩ් කරන්න පුළුවන්. අතත් හරිම හොඳයි ප්‍රයෝජනවත්. මම දැන් මේක කරන හින්දා මට චුට්ටක් අමාරුයි. මම වැඩි වීඩියෝස් කරලා නැති හින්දා. ඉතින් කොහොම හරි මේක ලස්සනට ෂේඩ් වෙලා යන්න වැඩි ගන්න හොඳ නෑ. ගොඩාක් තද පාට ආව මේක ස්වාභාවික පාටක් පේන්නේ. වගේම අපේ වයස් වල හැටියට එක එක්කෙනාගේ වයසේ හැටියට තමයි බ්ලෂර් යූස් කරන්න ඕනේ. ඒ වගේම අපිට මේ ජෝ ලයින් එක වගේම මේ මූණේ ෆීචර් එක ගොඩක් මතු කරලා පෙන්නන්නත් මේ බ්ලෂර් එක හරි ප්‍රයෝජනවත්. ඔයගලන්ට තව මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ගැන හරි මොනවා හරි දැනගන්න ඕන නම් මට කියන්න. මං ආයි මටත් ප්‍රයෝජනවත් වගේම ඔයගලන්ටත් ප්‍රයෝජනවත් දෙයක් ආවොත් මම ඔයගලන්ට අනිවාර්යෙන් පෙන්නන්නම්. එහෙනම් බයි.